හරි. දැන් අපි බලමු කොහොමද අපේ account එකට සල්ලි deposit කරගන්න කියලා. ඔයගොල්ලෝගේ account එකට ආවට පස්සේ deposit option කිහිපයක්ම තියෙනවා. ඔයාලට ඒ කියන්නේ crypto ගැන, ඒ කියන්නේ Binance account ඒ වගේ දේවල් තියෙනවා නම් මෙතනින්ම ඒවත් deposit කරගන්න පුළුවන්. හරිද? ඊට වඩා සාමාන්‍යයෙන් ඒවා මොනවද කියන දන්නේ නැත්නම් ඒක ප්‍රශ්නයක් වගේ තියෙනවා නම් ලොකුවට හිතන්න දෙයක් නැහැ. මේක ලොකු දෙයක් නෙමෙයි. මෙන්න මේ අපිට ඉන්නවා local depositor කෙනෙක්. මෙයාගේ නම්බර් එක අපි මේ කියන්නේ group එකකට දාන්නම්. එතකොට මෙයාගෙන් අහන්න තියෙන්නේ අපිට XM deposit කියලා දැම්මනම් එයා ඊට පස්සේ ඔක්කොම විස්තර ටික එවනවා. හරිද? ඒතර මෙයාගේ account details ටික තියෙනවා. අපි ඊට කලින් ඉස්සල්ලාම කරන්න ඕනේ මෙයාගෙන් මෙන්න මේ පල්ලෙහැම තියෙනවා මෙතන ඔයාලට පේනවා ඇති select XM ID කියලා. හරිද? අන්නේ ID එක අනිවාර්යයෙන්ම යාව subscribe කරන්න ඕනේ. ඔයාලා මුලින්ම මෙන්න මේ මිනිස්යාගේ මේ icon එක තියෙනවනේ අර ඉස්සලා අපි verify කරන්න ගියේ ඒකට එහා පැත්තෙන් තියෙන මෙන්න wallet icon එක click කරන්න. ඊට පස්සේ ඒකේ පල්ලෙහැම තියෙනවා subscribe to a local depositor කියලා. අන්න ඒක click කරන්න. ඒක click කරාට පස්සේ ඔයාගව අර මම කියපු ID එක පොඩ්ඩක් මම ආපහු ගිහලා පෙන්නන්නම්. මේ ඒක තියනවද කියලා අහනවා. ඒකට yes දෙන්න. ඊට පස්සේ මෙන්න මෙයාගේ මේ ID එක තියෙනවානේ 627යි. ඒ කියන්නේ මේක මෙයා chat එක දානකොටම ඔයාලට අනිවාර්යයෙන්ම එවනවා. හරි 627යි 60 616යි 600. හරිද? එතකොට මෙන්න මේක අනිවාර්යයෙන්ම කොපියක් දාගෙන යන්න. කොපියක් දාගෙන ගිහිල්ලා මෙතනින් paste කරලා මේක right paste කරලා මේ පල්ලෙන් ටික් එක දාලා submit කරන්න. එතකොට දැන් මගේ එන submit වෙන්නේ නැහැ. මේක මම already මේ subscribe කරලා තියෙන්නේ. right දැක්කනේ. මගේ මේ කියන්නේ already මම කරලා තියෙන්නේ. මොකද්ද මේ ඔයාලට කරන්න පුළුවන්. හරිද? ඊට පස්සේ මෙයාගේ මේ තියෙන account එකට payment එක කරන්න තියෙන්නේ. ඒ payment එක කරලා මේ තියෙන account දෙකෙන් එකකට payment එක කරලා යාට slip එක දාලා අපේ account එකේ ID එක යවන්න ඕනේ. ඒ කියන්නේ මෙතන තියෙනවා XM account එකේ අර මේ ඔයාලගේ මේ මිනිස්සයාගේ icon එක හැපැත්තෙන් තියෙන ඒ wallet icon එකේ තියෙනවා මේ තියෙන්නේ දැන් මෙන්න මේ හරිය දෙනවා 41යි 0යි 703යි 334 අන්න ඒ වගේ වාටත් ID එකක් තියෙනවා unique ID එකක් ඒ unique ID එක යාට දෙන්න එතකොට එයා ඒකට transfer කරනවා ටක් ගාලා ඒ කියන්නේ payment එක මේ එවනවා විනාඩි කිහිපයක් ඇතුළත හරිද withdraw කරන්නත් එයාගෙන්ම පුළුවන් ඊළඟට අපි බලමු